අපි යමු ඊළඟ ගීතය මේ සූසැට බරණින් සැරසීලා නා කපනා වැහි වටන වෙලාවේ විසාකාතමෝ පැමිණි විලාසෙන් මට එන්නට බෑ. සුස්මසා කතා කරයි. ඔව් මේ ගීතයත් ඔබ අහලා තියෙන ගීතයක්. විශාරද නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරන ගීතයක්. ඊටාම සුන්දර, ඊටාම ලස්සන අරුතක් දනවන ගීතයක් හැටියට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. මෙවැනි ප්‍රස්තුත ගීත කලාවේ හරිම අඩුයි. මොකද්ද මේකෙන් කියන්නේ? පෙම්වතියක් විසින් පෙම්වතාට කියන කාරණයක් හැටියට තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. ජයරත්න ගමගේ විසින් මේ ගීතය රචනා කරලා තියෙනවා. ආචාර්ය වික්‍රත්නායකයන් සංගීතවත් කරලා තියෙනවා. ඇය කියනවා මෙන්න මෙහෙම: සූසැට බරණින් සැරසීලා නා කපනා වැහි වැටෙන වෙලේ විසාකාතමෝ පැමිණි විලාසෙන් මට එන්නට බෑ නිසංසලේ. මොකද්ද මේ කියන්නේ? ලස්සනට ඇඳ පැළඳගෙන මේ වැස්ස දවසේ වැස්ස වෙලාවේ විසාකාතමෝ ආපු විදිහට, විසාකා සිටු දියණිය ආපු විදිහට මට නම් එන්න බෑ නිසංසලේ. කවුද මේ විසාකා සිටු දියණිය කියන්නේ? විසාකාවගේ කතාව ඇතැම් අය අහලා ඇති. විසාකාව කියන්නේ ඉතාමත් රූමත් සිටු දියණියක් ඉන්දියාවේ හිටපු. ඒ පංච කල්යාණියක් කියලා කියනවා. හරිම ලස්සනයි. ඔය ධනංජය කියන සිටු කුමාරයාට කසාද බඳින්න හොයනවා. ඒ රටේ ඒ පුරවරයේ ඉන්න ලස්සනම ගැහැණු ළමයි හොයාගෙන එන්න කියලා බමුණන්ට සේවකයන්ට කියනවා. ඉතින් සේවකයෝ බමුණෝ ගමක් ගානේ ඇවිදිනවා ලස්සනම පංචකල්යාණී හොයන්. මෙහෙම ඇවිදිනකොට ඒගොල්ලෝ දකිනවා මහා වැස්සක් වෙලාවේ වතුරේ දියනාමින් ඉන්න ලස්සන ගැහැණු ළමයි ටිකක් කෑ ගහ නටනට දියනානවා. මේ දියනානකොට තමයි වැස්ස එන්නේ. මේ වැස්ස ආපු ගමන් මොකද වෙන්නේ? ඔක්කොම කෙල්ලෝ ටික වේගෙන් දුවගෙන යනවා ගෙවල් වලට. එක්කෙනෙක් විතරක් වැස්සගෙන කිසිදු තැකීමක් නැතුව බොහොම හිමින් තමන්ගේ ඇඳුම් ටිකත් අරගෙන හිමීට තමන්ගේ සුපුරුදු ගමනින් යනවා. මෙහෙම හිමීට ලැසි ගමනින් යනවා. දැකපු ගමන් බමුණු දුවලා ගිහලා අහනවා ඔක්කොම ටික මෙහෙම වේගෙන් හයියෙන් දුවගෙන ගියා. ඔබ විතරක් ඇයි මෙහෙම හිමින් ගමන් යන්නේ මේ මහා වැස්ස වෙලාවේ? ඇයි කියනවා ලෝකේ ඉන්න 4 වර්ගයක් කිසිම මොන කලබලයාවත් කරදරයාවත් එහෙම කලබලයට දුවන්නේ නැහැ කියලා. කවුද ඒ 4 වර්ගය? ඔටුනු පලන් රජු නොදුවයි, මගුලතු නොදුවයි ලෝයේ, තවුස් දනද හැදෙන වැඩෙන ලිය නොදුවයි මේ ලෝයේ කියලා තමයි කියන්නේ. ඔටුනු පැලඳගෙන රජතුමා දුවන්නෙත් නැහැලු මොන කලබලයක් ආවත්. මගුල්ලතා දුවන්නෙත් නැහැලු. ඒ වගේම තාපසයෝ දුවන්නෙත් නැහැලු. හැදෙන වැඩෙන ගැහැණු ළමයා දුවන්නෙත් නැහැලු. ඔහොම තමයි පැරණි ඉන්දියාවේ සමාජයේ තිබුණේ. ඉතින් ආන්න එහෙම ලැසි ගමනින් මට එන්න බෑ කියලා මේ වර්තමාන පෙම්වතිය කියනවා ගීතය ඇතුලේ. ඇයි යාට එන්න බැරි? ඒකට යා හේතු කියනවා. පමා වුණොතින් මන්දාරම් යකු පලාපු දර ටික තෙමා දමාවි. එයා මේ අපේ ගමක ඉන්න සාමාන්‍ය ගැහැණු කෙනෙක් ගෙදර වැඩ කරන. පෙම්වතාට සුන්දර පෙම්වතිය වුණාට එයා පෙම්වතා හම්බ වෙන්න එනකොට එයාට ගොඩාක් වැඩ ටිකක් කරලා එන්න තියෙනවා. දර ටික තෙමෙයිද කියලා ඔළුවේ එයා කල්පනා කරන්න ඕනේ. පමා වුණොතින් රත්ති පැටියයි ඕවිටයිනේ තෙමී නැහැවි. එයාට රත්ති ගවයෙක් ඉන්නවා, පැටවෙක් ඉන්නවා. උන් බලා ගන්න ඕනි. වැස්සොත් මොකද වෙන්නේ? ප්‍රමාද වුණොත් මොකද වෙන්නේ? උන් තෙමිලා නැහෙනවා. උන් ගැන බලන්නත් ඕනි. පමා වුණොතින් පමා උනොත්දොල දෙගොඩ තලාලා ඒදඩු මංකඩ අගුළු දමාවි. සැරවැස්ස ගමන් ඒගොල්ලන්ගේ ගෙට පහලින් තියෙන ඇල නැත්තන් දොල ගලාගෙන යනවා. එහෙම වුණොතින් උපුලී චූටි කඳුළු වතුර බී බලා හිඳිවි. උපුලී චූටි කියන්නේ යාගේ නංගී මල්ලි වෙන්නේ නැති. මේ ඔක්කොම එයා බලන්න ඕනි. ඉතින් ඒ නිසා යා පෙම්වතාට කියනවා මට ඔයා බලාපොරොත්තු වෙන විදිහට ලැසි ගමනින් හිමින් ඇවිල්ලා මේ මගුල කරන්න බෑ. මට ඉක්මනට ඇවිල්ලා ඉක්මනට දුවලා යන්න ඕනි. මට ගෙදර ගිහිල්ලා ගොඩක් වැඩ තියෙනවා කරන්න. ඒ නිසා මම හිතන්නේ මේ ආසියාතික සමාජය ඇතුලේ එහෙම නැත්නම් මේ ලංකා සමාජය ඇතුලේ පෙම්වතියක් කියලා කියන්නේ තවත් වැඩ ගොඩාක් කරන කාන්තාවක්. ඒක තමයි අපි අර මතක් කරෙත් නේද? වැඩ ඇරි වැඩට යති ගැහණු කියලා අපේ ජගත් මහත්මයා අපි ආපු ගමන් මතක් කරා. ඒගොල්ලන්ට වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මහේෂ් අයියා මේ පෙම්වතුන් මේ පිළිබඳව
කල්පනා කරන්න ඕනේ. මම දන්නේ මහේෂයා කොහොමද ඒ වගේ අවස්ථාවල කටයුතු කළේ කියලා. නමුත් මම හිතනවා අපි හමු වෙන්නේ ඒ අනේකා පෙම්වතිය කියන්නේ තවත් වැඩ ගොඩක් තියෙන වැඩ රාජකාරි ගොඩක් තියෙන කෙනෙක් කියලා මේ ගීතෙන් අපිට කියලා දෙනවා. අනිකා මේ බාහිරින් පේන රූපේ විතරක් නෙවෙයි. එයාට පැවරිච්ච තව රාජකාරි සමාජ රාජකාරි ගොඩක් තියෙනවා කියන මේ හරි ලස්සන සුන්දර පණිවිඩය තමයි මේ ගීතෙන් අපිට කියලා දෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ගීතේ කොච්චර ඇහුවත් මේ කියන අදහස ඔළුවේ තියාගෙන මීට පෙර ඇහුවද කියලා ඇතැම් විට අහලා තියෙන්නත් පුළුවන්. නමුත් බලන්න මේ සුන්දර අපි නිතර අහපු සුන්දර ගීතයක් ඇතුලේ අපිට සමාජයේ ජීවත් වෙනකොට අපිට කල්පනා කරන්න ප්‍රායෝගික තලයේ විශාල සම්පත් ධාරාවකුත් මේ ගීතය ඇතුලේ මෙවැනි ගීත ඇතුලේ හංගලා තියෙනවා. මසා බොහෝම අපූර්වට ඉන්දියානු අපේ සංස්කෘතිය ඇතුලේ තිබුණු කාන්තාවගේ ඒ චරිතය අරගෙන ඒක අපූර්වට පැහැදිලි කළා. හැබැයි ඔක්කොම ලස්සනට කළා මගෙන් ඕන නැති ප්‍රශ්නයක් ඇහුවා. මම එක පාරටම අතීතයට ගියා මා ප්‍රිය සහෘදේනි ඇත්ත කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මගෙන් ඕනෑම මණ්ඩපයකදී ප්‍රශ්නයක් ඇහුවොත් මා ළඟ උත්තරයක් තියෙනවා. ඇත්තම කියන්නම් මම පැය දෙකමාර බලන් ඉඳලා තියෙනවා. එච්චර වෙලා ගියක වැරදි හැබැයි. පැය දෙකමාර බලන් ඉඳලා තියෙනවා. එකම තැන නොසැලී එකම විදිහට සමහර වෙලාවට මන් දිහා බලන් ඉඳලා තියෙනවා මිනිස්සු ඊට වැඩිය ඇයි මේ මිනිහා මේව ඉන්නේ කියලා. ඒ ඉස්සර හැබැයි එතකොට මාව කවුරුත් දන්නේ නැති නිසා මට එහෙම ඉන්න පුළුවන්. දැන් බෑ මං දැන් කියලා තියෙන්නේ විනාඩි 5යි මං වැඩි මුණොත් ඉන්නේ කියලා. සෑ hina වෙන්නේ. ඔයාට ඒක ඕනේ නැනේ. එයා මගෙන් අහනවා කාටද කිව්වේ කියලා. අනේ ප්‍රිය සහෘදීනි අපි මේ ගීතය අහමු. මේ ඉතා සුන්දර ගීතයක් අපි ඒ විදිහටම ගයන්න ආරාධනා කරමු අපේ ආදරණීය ගායන ශිල්පී. ඔයා එහෙම ඉඳලා නැද්ද? බොරු කියන්න එපා. බුදු අම්මෝ පපුවටත් අත තියාගන්න. අපි පස්සේ හමු වෙ ගැන. ඔයාට ආරාධනා කරන චාතුර්ය ගීතය ගයන්න ඔබේ ආදරණීය අත්පොළ සන්නාද.